ඔයත් මේ වගේ ඇඟ මහත් වුණ නිසා ස්ට්‍රෙච් මාක්ස් ඇවිල්ලා කියලා හිතන් ඉන්න කෙනෙක්ද? බලන්න මේක ඇඟේ තියෙන මාක් එක මේක මහත් වුණ නිසා ආපු ස්ට්‍රෙච් මාක් එකක් නෙමෙයි. මට මේක දැක්ක ගමන් කියන්න පුළුවන් මේක කෙමිකල් ක්‍රීම් එකක් හෝ ලෝෂන් එකක් ගාලා ආව මාක් එකක් කියලා. මොකද මේක රතු පාටයි මේක පිච්චිලා වගේ මේකේ තියෙන මාක් එක මම අහලා බලද්දි මෙයා ගලියෙන් නම් කිව්වේ මහත් වුණා නිසා ආපු එකක් කියලා. හැබැයි මම ඇහුවා මෙයා මොන හරි ගාවද ඇඟේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. එයා ඊට පස්සේ කිව්වා කැරටින් ක්‍රීම් එක ගාවා කියලා සතියක් දෙකක්ද කොහෙද ඊට පස්සේ එයා නැවැත්තුවා කිව්වා. නැවැත්තුවට පස්සේ මේ මාක්ස් දවස් 4-5 ගියාට පස්සේ ආවා කිව්වා. එහෙනම් ඔයාලත් හිතන් ඉන්නවා නම් මේ වගේ මාක් එකක් මහත් වෙලා ආව හින්දා ඒක ඇත්තට මෙහෙම නෙමෙයි. මේ වගේ මාක් එකක් ඔයාලා ඇඟේ මොන හරි කෙමිකල් එකක්, කෙමිකල් ක්‍රීම් එකක්, ලෝෂන් එකක් ගාන කෙනෙක් නම් බලන්න මේ වගේ මාක්ස් එයි. ඔයා තාම ගාන කෙනෙක් නම් නැතුව ඇති. හැබැයි ගාලා නැවැත්තුවාට මෙන්න මේ වගේ ඇවිල්ලා තියෙනවා. ඉතින් ගාන කෙනෙක්ට යම්කිසි කාලෙක එන්න පුළුවන්. එහෙනම් ඉතින් මේවා සුව කරන්න අමාරු දේවල්. මේවා හැම පැලිලා, හැම ඉරිලා, විච්චිලා. ඉතින් මේ වගේ කැලලක් සුව වෙන්න කාලයක් යනවා. ඉතින් ඒකත් කෙමිකල් හෝ වෙන ඖෂධ වලින් මේක සුව වෙන්නේ නැහැ. ආයුර්වේද දේශීය ඖෂධ මගින් සුව කරගන්න පුළුවන්. මම ඒකට හදලා තියෙනවා දෙයක්. ඒක ඔයාලට පාවිච්චි කරලා ඔයාලට මේක සුව කරගන්න පුළුවන්. අවශ්‍යයි මැසේජ් එකක් දැම්මොත් මට පුළුවන් මේක ඔයාලගේ නිවසට